සුබ දවසක් ඔයාලා හැමෝටම. අද රසම රස පෑස්ටා එකක් හදන හැටි තමයි කියලා දෙන්න යන්නේ. මුලින්ම අපි සෝස් එක හදාගමු. තෙල් එකතු කරගන්න. සුදු ලුණු හොඳින් චොප් කරගන්න. ලුණු චොප් කරගෙන එකතු කරගන්න. හොඳින් කලවම් කරන්න. මස් ටික එකතු කරගමු. හොඳින් කලවම් කරගෙන මද වේලාවක් පිස ගන්න. සෝස් දාමු. හොඳින් කලවම් කරගන්න. මස් ටික හොඳින් තැම්බෙන්න ඕන නිසා වතුර ටිකක් වැඩිපුර එකතු කරගත්තට කමක් නැහැ. අවශ්‍ය පදමට ලුණුත් එකතු කරගන්න. අපිට උකු සෝස් එකක් තමයි හදාගන්න ඕනි. ටික වේලාවක් අසා තබන්න. අපි පෑස්ටා ටික දැන් එකතු කරගමු. අපි අද oven එකට තමයි දාන්න යන්නේ. සෝස් දාන්න. සෝස් ටික හොඳින් තවර ගන්න. අද අපි ලේස් විදියට තමයි පෑස්ටා එක oven එකට දාන්නේ. චීස් ටිකුත් එකතු කරගමු. චීස් වැඩිපුර එකතු කරගත්තට කමක් නැහැ. රස වැඩි වෙනවා. ආපහු පෑස්ටා එකතු කරගන්න. ආපහු සෝස් එක උඩින් දාගන්න. තක්කාලි පෙති ටිකකුත් එකතු කරගමු. රස තවත් වැඩි වෙනවා. තක්කාලි පෙති ටික අතුරලා උඩින් හොඳට චීස් දාගන්න. දැන් ලෑස්ති. oven එකට දාගමු. විනාඩි 20ක් විතර oven එකේ පිස ගන්න. දැන් බලන්නකෝ මේක කාලා කොහොමද රස කියලා. ඔයාලා කන වෙලාවට ගර්කින් ටිකකුත් එකතු කරගන්න. මේ ගමන් මගේ channel එක subscribe කරගෙන යන්න. කමෙන්ට් එකකුත් දාන්න.